හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද මම බඩ ඉරිඟු වලින් හරිම රසවත් වගේම ලේසියෙන්ම කෑමක් හදා ගන්නයි යන්නේ. එහෙනම් බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේ තමයි අවශ්‍ය දේවල් ටික. මෙහෙනම් තියෙනවා තම්බලා ටින් කරපු බඩ ඉරිඟු. ලංකාවේ අයට තම්බපු බඩ ඉරිඟු කරලෙන් බඩ ඉරිඟු ඇට ගලවලා ගන්න පුළුවන්. මුලින්ම බඩ ඉරිඟු ටින් එක කඩලා වතුර ටික බේරෙන්න දාගන්න ඕන. ඊළඟට වතුර බේරගත්තු බඩ ඉරිඟු ටික වෙනම භාජනයකට දාගන්නවා. බිත්තර ගෙඩියක් කඩලා ඒටම එකතු කරගන්නවා. ඊළඟට හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඒ භාජනයටම ලුණු සහ ගම් මිරිස් කුඩු එකතු කරගන්නවා. ආයෙත් හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට කෝන් ෆ්ලවර් ඒ කියන්නේ බඩ ඉරිඟු පිටි එකතු කරනවා. දැන් හොඳින් මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා හොඳට රත් වුණාට පස්සේ ඔලිව තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට අපේ බඩ ඉරිඟු මිශ්‍රණය එකතු කරලා හොඳින් තුනී කරගන්නවා. විනාඩි 2ක් විතර පියනකින් වහලා තියෙනවා. ඊළඟට අනිත් පැත්ත හරව ගන්න ඕන. දැන් අපේ මොසරෙල්ලා චීස් ටික එකතු කරනවා. ආයෙත් විනාඩියක් විතර වහලා තියෙනවා. දැන් අපේ කෑම එක හරි. බලන්නකෝ හරියට පීට්සා එකක් වගේ. පොඩි අයට උනත් දෙන්න පුළුවන්. හරි ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම ගුණයි. මේ වීඩියෝ එක නැරඹු ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.